Hello everyone. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. last time මම කරපු වීඩියෝ එකේ second part එක මේ යන්නේ. ඇත්තටම එකම පැකේජ් එක පොඩි item තිබුණ නිසා මම වීඩියෝස් දෙකකට කරන්න හිතුවේ. මොකද time එක ගොඩක් යන නිසා වීඩියෝ එකක් කරද්දි ඒ නිසා ඇත්තටම මම මේ දැන් ඉන්න තැන එච්චරම comfortable නෑ මට. ඒ හින්දා පොඩක් අඩුපාඩු ඇති කැමරා ඇන්ගල් එක කොහොම තියෙනවද කියලා මමවත් දන්නේ නැහැ ඇත්තටම. ඔන්න මම බලනවා අද මේකේ තියෙන ඇතුලේ තියෙන ඒවා එළියට අරන් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මම ඉස්සෙල්ලා තියෙන items ටික එළියට ගන්නම්. ඔය ටික තමයි තියෙන්නේ. last time මම items තුනක් පෙන්නන. ඔන්න මගේ මේ තියෙන items මේක තමයි. මම ඉස්සර වෙලා ඔයාලට එකක් open කරලා පෙන්නන්න. මේක අතන මේ gloves දෙකක් මම AliExpress එකෙනුත් එකපාරක් ඕඩර් කරගත්තා. මේක තීමු එකෙන් ඕඩර් කරගත්තේ. මේ gloves දෙක මට gym එකට අවශ්‍ය නිසා ඕඩර් කරගත්තේ. ඇත්තටම මම මේකේ small size තමයි ඕඩර් කරේ. ඒ වුණාට මේ small size එකත් මට ලොකුයි කියන්න ඕනේ. last time මම ඕඩර් කරගත්ත small size එක තමයි මම තාම use කරන්නේ. නමුත් ඒ small size එක මේකට වඩා size එක වෙනස් කියලා කියන්න ඕනේ. මේක ලොකුයි මට ඇත්තටම. මොකද කරන්නේ ඉතින් මේ බලන්නකෝ. මගේ අතේ විදිහට ඒක හරියන්නේ නැහැ නේ. මේක ටිකක් ලොකු අතකට තමයි හස්බන්ඩ් වගේ නම් මේක හරියයි කියලා හිතෙනවා. එයාගේ අතට වගේ නම් මේක හරියි. මට මේක ලොකු යන්නේ මොකද කරන්නේ ඉතින් නේද? මේකේ තිබ්බ පොඩිම සයිස් එක තමයි මම ඕඩර් කරේ. මේක නම් සෑහෙන්න ලොකුයි. බලමු ඉතින් කාට හරි දෙන්න තමයි වෙන්නේ. කමක් නෑ. මොනෝක තමයි මගේ ග්ලව්ස් එක. අවුලක් නැහැ. ග්ලව්ස් එක නම් හොඳයි. එහෙම කියන්න තරම් ලොකු ක්වොලිටි එකකුත් නැහැ. මොකද මේක මගේ අතට හරියට ෆිට වෙන්නේ නැති හින්දා ඒක එච්චරම මම නම් කියන්නේ මේක හොඳ ක්වොලිටි කියලා. මට එච්චරම ඇල්ලුවේ නෑ මේක. කියන්න ඕනේ එච්චරම මේකේ නීට් නැහැ ඇත්තටම. මේ ග්ලව්ස් දෙක මේක හරි කරදරයක් වුණා ඇත්තටම මගේ ස්ලීව් එකේ ඇලවෙන නිසා. මේ ඕනෝක තමයි මගේ ග්ලව්ස් දෙක. ඇත්තටම මේක ටිකක් ලොකුයි. මේක වෙන අවශ්‍ය කෙනෙකුට දෙනවා දීලා මම වෙන දෙකක් ගන්නවා කියලා හිතනවා. බලමු. ඕනෝක තමයි මගේ ග්ලව්ස් දෙක. අපි බලමු මොකක්ද කියලා ඊළඟට තියෙන්නේ. මේකේ items අපිට අවශ්‍ය දේවල් ඉතින් මේ shopping app වලින් හරියට තියෙනවා ගන්න ගෙදෙට්ට මෙන්න හින්දා කිසි කරදරයක් නැහැ. මෙහෙන් ගත්තා නම් අපි අවුල් කරේ යන්න ඕනේ 3 wheel වලට වෙනම ගෙවන්න ඕනේ. යන transport එකට වෙනම ගෙවන්න ඕනේ. ඒක හරි කරදරයක්. කාලේ නාස්තිනවා. ඒකත් කරදරයක්. ඒ හින්දා ඊට වඩා හොඳයි මේ වගේ ගෙදර ඉඳන්ම ඕඩර් කරන එක කියලා හිතෙනවා. ඇත්තටම මේක මගේ මේ wrist band එකක් මම ගත්තේ. මට ඇත්තටම workout කරද්දී මේක ඕන වෙනවා. මේ ඔයාලට පේනද මම අතට දැම්මා. මොකද workout කරද්දී එකක් තියෙනවා දාඩි දාන ප්‍රශ්නේ. ඒ වෙලාවට ඇත්තටම හැන්කි එක හොයන්න හරි ටවල් එක හොයා ඒක කරේ තියාගෙන ඉන්න හරි කරදරයි. ඊට වැඩි හොඳයි මේකෙන් කෙලින්ම මේකෙන් වයිප් කරන එක ලේසි එකක්. ඒ වගේම අපි එක්සර්සයිස් කරද්දී පොඩ්ඩක් මේ රිස්ට් එක ටිකක් ටයිට් එකට තියෙන එක හොඳයි. නැත්නම් මේවා රිදෙන්න ගන්නවා එකක්. ඒ වගේම අපි මේ වගේ තියෙනවා මේ එක විවිධ જાති එක්සර්සයිස් අපිට කරනකොට මේ හරියේ සමහරට ඩම්බෙල්ස් වදිනවා. ඒ වගේ පොඩි ප්‍රශ්න තියෙනවා. ටයර් එකේ එහෙම අපි උස්සනකොට කරනකොට පෙරලනකොට ඒක වදින ප්‍රමාණය මේකේ වැඩි. මම ඒ නිසා මම මේක ඕඩර් කරගත්තේ. ටයර් එක උස්සලා එහෙම දාලා ආයෙ ගන්නකොට
මෙතන වදිනවා හරියට. ඒකට ටිකක් ඒක රිදෙනවා. ඒ නිසා මේක දාලා එතන මේක හොඳ thickness එකට තියෙනවා. මේක ඩබල් වැඩිලා තියෙන්නේ. ඒ හින්දා හොඳ thickness එකක් තියෙනවා. ඒ නිසා මේක මං හිතනවා මේ හොඳ tight එකටත් තියෙනවා මට අතට මෙතන. හොඳට tight එකටත් තියෙනවා. මේ හරියට මට ඒක ඇදලා ගන්න පුළුවන්. ග්ලව්ස් දෙක යූස් කරන නිසා මගේ ග්ලව්ස් දෙක ඇත්තටම මේ හරියට නෑ. මේක නම් ටිකක් දිගට තියෙනවා. මේ වගේ හරියට තමයි තියෙන්නේ. මෙතෙන්ටම හරියට. ඒ හින්දා මේ හරිය වැදින ප්‍රමාණය වැඩි. ඒ හින්දා මේක ටිකක් දිගට තියෙන එකක් ගත්තෙත් ඒකයි මං ඔන්න ඔය වගේ. ඔන්න ඒක නම් හරිම ලස්සනයි කියුට්. මේකෙත් ලස්සන කලර්ස් තිබුණා. මම ඉතින් ගත්තේ කෝකටත් හරියනවා හැම බ්ලැක් මික්ස් වෙච්ච එකක් ගන්න එක. මම ඇෂ් ඇන් බ්ලැක් මික්ස් වෙච්ච එකක් ගත්තේ. ඒක ලස්සනයි ඉතින්. මේකේ තිබුණා ලස්සන කලර්ස් ඇත්තටම. මම අදින ඇඳුම් වල පාටට සිලෙක්ට් කරගන්න පුළුවන් විදිහේ කලර්ස් තියෙනවා. ඒක බලලා ඔයාලට පුළුවන් ලස්සන කලර්ස් ඉන්න ඒ වගේම ලස්සන ඩිසයින්ස් තිබුණා. මම ඉතින් කොහොමද ඇඳුම් මගේ ලෙගින්ස් එකේම කලර්ස් තියෙන හින්දා මම වැඩිපුර අනිත් ඇක්සසරිස් ගොඩක් ලාර බ්ලැක් තමයි යූස් කරන්නේ. නැත්තම් චූටි බබාලා වගේ ගැටියක් තියෙනවා. ඔන්න ඕක තමයි මගේ අයිටම් එක. අපි බලමු ඊළඟ එක මොකක්ද කියලා. මේ වගේ ජිම් අයිටම් හරියට තියෙනවා. අපිට ජිම් වලට අවශ්‍ය වෙන පොඩි අයිටම් අතර ගොඩක් තියෙනවා. ඒවා ඒ වර්කවුට් එකට ඒ දේවල් යූස් කරේ නැත්නම් ඇත්තටම මේ අපේ හානි වෙන්න පුළුවන් අවස්ථා වැඩි. අපේ අතපය වලට ස්කින් එකට ටිකක් හානි වෙන්න පුළුවන් අවස්ථා වැඩි නිසා ඒ දේවල් වලට අවශ්‍ය දේවල් තමන් අතේ තියෙන එක වටිනවා නික. ඒක තමන්ම අරගෙන තමන්ට පමණක් පාවිච්චි කරන්න ඕන දේවල් තියෙනවා. එක එක්කිනාගේ දේවල් ඉල්ලගෙන පාවිච්චි කරන්න බෑ. මොකද ගොඩක් දාඩිය දාන අවස්ථාවක් නිසා ස්කින් එකට එක රෑෂස් වගේ දේවල් එන්න ඉඩ වැඩි. ඒ නිසා අනිත් අයගේ දේවල් පාවිච්චි කරනවට වඩා හොඳයි තමන්ගේ දේවල් තමන්ට වෙනමම ලෑස්ති කරලා තියාගන්න එක. ඔන්න ඕකයි ඒ දෙක හරි. අපි බලමු දැන් මෙතන තියෙන්නේ මොකක්ද කියලා. පුංචි අයිටම් එකක් තියෙනවා මෙතන. බලමු ඒක මොකක්ද කියලා. මේක පොඩි කිචන් රෝල් එකක් නෙමෙයි. ඇත්තම ඔයාලා මේවා ඉස්සර නම් වැඩි තිබුණ නැහැ. මේවා දැන් තමයි මේ වගේ දේවල් එන්නේ. අපි දන්නවා weight lifting වගේ දේවල් කරනකොට මේ වගේ අපි බාර් එකකට ඩිස්ක් දාලා කරද්දී අපිට මේ වගේ මේක යූස් කරන්න පුළුවන්. ඇත්තටම මෙතන බාර් එක මෙහෙම ඇතුළට දාලා ඊට පස්සේ මේක මෙතනින් වහලා මෙතන එල්කෝ එක අලවලා ඉවරලා අපිට කරන එක්සර්සයිස් වලට යූස් කරගන්න පුළුවන්. ස්ක්වොට් කරනකොට වගේ මේක අපි උරහිසේ තියා ගන්නකොට බාර් එක මේ හරිය පොඩක් රිදෙන ප්‍රමාණය වැඩි උරහිස ඒ වගේ වෙලාවට මේක යූස් කරගන්න පුළුවන්. ඒක හිප් ත්‍රස්ට් වගේ කරනකොට මේක හිප් එකට අපි බාර් එක ගන්නවා ඩිස්ක් දැම්මට පස්සේ එතකොට හිප් එක හරියට තියෙන අර ප්‍රෙෂර් එකක් වැටෙන නිසා අර මසල්ස් එහෙම ගොඩක් ලාට රිදෙන්න ගන්නවා. ඒක බර නිසා ඒ වගේ වෙලාවට මේක යූස් කරගන්න පුළුවන් අපිට ඒ බාර් එක කවර් කරගන්න. එතකොට අපිට මේක හිප් එකට තිබ්බහම ඇත්තටම වේදනාවක් නැතුව කිසිම පේන් එකක් නැතුව එක්සර්සයිස් එක ලස්සනට නෝමලි කරගෙන යන්න පුළුවන්. මේක ගොඩක්ම අර බාර් එකට දාන්න තමයි තියෙන වලට පේන ඇති. මෙතනින් හෝල් එකක් තියෙනවා. මේක සම්පූර්ණයෙන් මෙතනින් ගලවලා අර යකඩ බාර් එකට මෙහෙම දාලා ඊට පස්සේ මේක මෙහෙම අලව ගන්නයි තියෙන්නේ. එහෙම කරලා තමයි මේක යූස් කරගන්න ඕනේ. ඔන්න ඕකයි අයිටම් එක. ඒ වගේ මේගොල්ලෝ මට පොඩි chart එකක් එවලා තියෙනවා. workout 21 day commitment plan කියලා පොඩි අපිට මාක් කරගන්න තියෙනවා. අපි එක්සර්සයිස් කරන විදිය warm up ඒ කියන්නේ
එක්සර්සයිස් එකක් කොහොමද පටන් ගන්නකොට ස්ටාර්ට් කරනකොට කොහොමද අපි ඒක ප්‍රිපරේෂන් කරන්න ඕනේ කියන එක තමයි මේක පොඩි හින්ට්ස් දීලා තියෙනවා. ඒ වගේම අපිට දවස ගානේ ෆස්ට් වීක්, සෙකන්ඩ් වීක්, තර්ඩ් වීක්, ෆෝර්ත් වීක් කියලා දාලා අපිට ඒවා ටික් කරගන්න තියෙන විදිහට පොඩි නිකන් මොටිවේෂන් එකක් දෙන්න හදලා තියෙනවා. ඒ වගේ කියලා මට හිතෙන්නේ. ඒක ඒ වගේම පුංචි බෑග් එකක් අතරම මේක ගිෆ්ට් එකක් විදිහට තමයි ඒක දෙලා තියෙන්නේ. චූටි බෑග් එකක්. හරිම ලස්සනයි. අතරම මම හිතනවා මගේ මේ බොක්සිං ග්ලව්ස් දෙක දාගන්න පුළුවන් කියලා මේක. මොකද මගේ පුංචි ග්ලව්ස් දෙකක් නේ තියෙන්නේ. බොක්සිං ග්ලව්ස් දෙක දාගන්න පුළුවන් සයිස් එකේ පොඩි එකක්. මේක ඇති වෙයිද දන්නේ බලන්න. මගේ ග්ලව්ස් දෙක පොඩි නිසා මම හිතනවා මේක ඇති වෙයි කියලා. මේක දාලා ඒකට දාගන්න පුළුවන් වෙයි බලන්න ඕන. ඔන්න ලස්සන පුංචි ටැග් එකක්. කින් කොන් ඉන්නේ. Titan X කියලා ගහලා තියෙනවා. Titan X. හරි හුරු බුටි බෑග් එකක්. ඒකත් එක්ක මේක තමයි ඒකලු එවලා තියෙන්නේ. ඔන්න ඕක තමයි අද මගේ සෙකන්ඩ් පාර්ට් එකේ අයිටම්ස් තුන. මේක එතන මගේ ඒ වගේ මෙතන රිස් බෑන්ඩ් එක ඒ වගේ මගේ ග්ලව්ස් දෙක ඔන්න ඔය ටික තමයි මගේ පාර අන්බොක්සින් එක. මම වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.